අද මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ අවුරුදු 6ක විතර චූටි ගෑනු ළමයෙකුට ගවුමක් මහ ගන්න විදිය. මේ දවස්වල දැන් එක වසරෙන් පටන් ගන්නවානේ. ඒගොල්ලන්ට සෙල්ලම් ගෙවල් වලට මුලින් අඳින තියෙන පාට ගවුනේ. ඔයාලට මේ වීඩියෝ එක බැලුවොත් සමහරට මේ තනියම ගවුමක් මහ ගන්න උත්සාහ කරන්න පුළුවන් වෙයි. මම අද මෙතන මහන්නේ අත් නැති ගවුමක්. මම මේ නිමි ටික අරන් තියෙන්නේ ඇත්තටම කඩේ තියෙන ඇඳුමක සම්මත මිමි වලින්. ලොකු දෙයක් නෑ, හරි පහසුයි මේ තනියම වුණත් ගවුමක් මහ ගන්න පුළුවන්. මම දැන් පෙන්නන්නම් ඔයගලන්ට බ්ලොග් එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයගලන් මේ පත්තර කොලයක් හරි අරගෙන මුලින්ම ලකුණු කරගන්න ඉන්නට උස. දැන් මම මේ ගවුමේ මුළු උස අරගෙන තියෙන්නේ අඟල් 28යි. සාමාන්‍යයෙන් පොඩි අයගේ ගවුමක් කඳ කොට වුණාම ලස්සනයි. ඒ කියන්නේ අපි මිම්ම ගන්නෙ මේ බෙල්ල ගාවේ ඉඳන් මෙතන පල්ලෙහාටනේ. මෙහෙම ඇඟේ ගවුම කඳ කොට වුණාම පොඩි අයගේ ගවුම ලස්සනයි. ඒතර පොඩක් පිඹිලා වගේ හිටිනවනේ. මම නම් ගොඩක් වෙලාවට කඳ කොටට තමයි පොඩි අයගේ ඇඳුම් වලදී ගන්නෙ. සාමාන්‍යයෙන් අඟල් 8ක් විතර වගේ ආවම ඇති. ගවුම ලස්සනයි. මම දැන් මෙතන ගන්නේ ඉනට උස්ස කියලා අඟල් 8යි. දැන් මම මෙතන මුලින්ම ලකුණු කර ගන්නවා අඟල් 8කුයි අඟල් භාගයක් මහවුම් වාසි වලටයි තියලා ඉනට. අඟල් 8මාරක් ඉන උස ලකුණු කර ගන්නවා. ඊට පස්සේ හරහට මේ ඉරක් ගහ ගන්නවා. උරහිස මිම්මත් අඟල් 4ක් විතර ගන්නවා. පල්ලෙහාටත් අඟල් 4ක් මේ වගේ ලකුණු කරගෙන ඉරක් ගහ ගන්නවා. ඊට පස්සේ මෙතන ඉඳන් අපි පහලට අඟල් 5මාරක් ලකුණු කර ගන්නවා කිහිලිකට උසමින්ම කියලා. කිහිලිකට උසමින්ම ලකුණු කරගෙන හරහට රේඛාවක් වෙන ගන්නවා. දැන් අපි ලකුණු කරගන්න යන්නේ පපුව මිම්ම. පපුව මිම්ම සම්මත මිම්ම මම මේ කඩේ ඇඳමින් අරන් තියෙන පපුව මිම්ම තියෙන 26යි. දැන් පපුව මිම්ම සම්පූර්ණ මේ වටේ මිම්මනේ මේ අඟල් 26. මේ සම්පූර්ණ වටේ මිම්ම තමයි අඟල් 26 කියන්නේ. එතකොට දැන් අපි මේ ඉස්සරහා පළුව කපනකොට ඒකෙන් භාගයයි වෙන්නේ. දැන් අපි මේ කොලේ නවන්නේ දෙකට නිසා ඒ දෙකෙනුත් භාගයක් තමයි මෙතන ලකුණු කරගන්න. දැන් මෙතන 26නේ සම්පූර්ණ ගාන. එක පළුවකට ඒතර වැටෙන්නේ 13යි. දැන් මෙතන ලකුණානේ භාගික මිම්ම නිසා ඒකත් දෙකට බෙදුවාම 6මාරයි. දැන් පපුව මිම්ම විදිහට 6මාරක් ලකුණු කරනවා. මහවුම් වාසි අඟල් භාගයක් තියලා ඒකත් ලකුණු කරනවා. දැන් මෙතන ඉන මිම්ම තියෙනෙත් කඩේ ඇඳුමේ අඟල් 26යි. ඒකත් එතකොට අපි ඉන මිම්මත් ඒ වගේම ලකුණු කර ගන්නවා. 26මනේ වැටෙන්නේ. ඒතකොට ඒකෙත් වැටෙන්නේ අඟල් 6මාරයි. 6මාර ලකුණු කර ගන්නවා. මහවුම් වාසි වලට අඟල් භාගයක් විතර තියෙනවා. ගොඩක් වෙලාවට පොඩි අයගේ පපුව මිම්මයි ඉන මිම්මයි සමානයි. මොකද බඩ මිම්ම එහෙමත් තියෙනකොට ඉන මිම්මයි පපුව මිම්මයි දෙකම සමාන වෙලා තමයි එන්නේ. දැන් අපි මෙතන කිහිලි කට වටේ මිම්ම ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙතනින් අපි කර ලකුණු කර ගන්න ඕන. සාමාන්‍යයෙන් පොඩි අයගේ කර මිම්ම මෙතන බෙල්ල වටේ පිටිපස්සේ මැන්නොත් එහෙම අඟල් 1මාරක් 2ක් අතර වගේ තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. 1මාරක් හරි 2මාරත් ඔය අතර ගානක් යන්නේ. මම දැන් මෙතන කර ලකුණු කර ගන්නවා අඟල් 2යි කාලක් කියලා. ඊට පස්සේ මෙතන මේ ඉස්සෙල්ලා පිටිපස්සේ කර මිම්ම ලකුණු කර ගන්නවා. උරහිසත් අඟල් 3 කාලක් භාගයක් වගේ හැඩ කළා. 4/3ක් හරි අඟල් භාගයක් හරි හැඩ කළා. මෙතන මේ කර ලකුණු කරපු දැන්ට ඉරක් ගහගන්න.
කර ගැඹුරත් අඟල් 3මාරක් 4ක් කැමති ප්‍රමාණයක් නකුණු කරලා කරක් ඇඳ ගන්න පුළුවන් අපිට මෙහෙම. මේක රවුම් කරක් හරි එහෙම නැත්නම් කොටු කරක් හරි ඇඳ ගන්න පුළුවන්. මෙහෙම කොටු කරක් හරි රවුම් කරක් හරි කැමති එකක් ඇඳ ගන්න පුළුවන්. දැන් මේ තියෙන අපේ බ්ලොක් එක. මම මෙතන ඉන්නට ගත්තේ අඟල් 8යි. දැන් මේ සාය මුළු ගාමේ උස තියෙන අඟල් 28යිනේ. මුළු උස මං ඊට පස්සේ මේ ඉනට උස ගත්තේ අඟල් 8යිනේ. ඒතර 28න් 8 අඩු කරලා අඟල් 20ක් එනවනේ. මේ කොටස ගන්නවා එතකොට අපි සාය උසට. දැන් මේ තියෙන එතකොට අඟල් 20 තමයි අපි සාය උස ගන්නෙ. ඒ සාය උසට ගන්න එකට අඟල් භාගයක් උඩට මැහුම් වාසී යටට සාමාන්‍යයෙන් පොඩි අය උස යන නිසා අඟල් 2ක් විතර වගේ තියලා මේ වාටිය නැවුවත් කමක් නැහැ. මැහුම් වාසී අඟල් 2ක් විතර සායට තියන්න සමහරවල්ලාට කොට වෙනවා. හේදුහාමත් කොට වෙනවා. උස ගියාමත් මේ කොට වෙනවා. එතකොට පස්සේ ලියා ගන්න පුළුවන්. මං ආයේ වීඩියෝ එකකින් ඔයාලට මේ බ්ලොක් එක තියලා ඇඳුම කපා ගන්න විදිය රෙද්දකින් පෙන්නන්නම්. එහෙනම් සුබ දවසක්.